ඒරිස් වාර්ෂිකව කේන්දර සටහන 2025 ආදරය සහ සබඳතා මේ වසරේ ඔබේ පෞද්ගලික සම්බන්ධතාවල පැහැදිලිකම හා වර්ධනය ගෙනවේ. වසර මධ්‍යකාලීනව තනි පුද්ගලයන් සැබවින්ම විශේෂ කෙනෙකු සොයාගත හැකි අතර කැප වූ සබඳතා ඇති අය ඔවුන්ගේ බැඳුම් කර වඩාත් ගැඹුරු කරනු ඇත. පළමු කාර්තුවේදී අභියෝග මතුවිය හැකි අතර ඉවසීම සහ විවෘත සංනිවේදනය අවශ්‍ය වේ. විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය ඔබේ මඟ පෙන්වන ලයිට් වනු ඇත. විවාහක ඒරිස් සඳහා පවුලේ අවසාන භාගයේ පවුල් සන්නිස්ථාන හෝ ආදර ගමනක් සැලසුම් කිරීම සඳහා එය පරිපූර්ණයි. යතුරු මාසය ජූලි ආදරය සඳහා පරිවර්තනීය චිත්තවේගයේ විනිවිදභාවය සහ අවදානම දිරිමත් කරයි. සෞඛ්‍ය හා සුවතාවය ඔබේ ශක්ති මට්ටම් 2025 දී පමණ ඉහළ මට්ටමක පවතී. නමුත් සමබරතාවය පවත්වා ගැනීම සඳහා මධ්‍යස්ථභාවය ප්‍රධාන වේ. ආතතිය හා සම්බන්ධ ගැටලු ගැන සැලකිලිමත් වන්න, විශේෂයෙන් දෙවන කාර්තුවේදී. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සහ ඔබේ පුරුද්දට භාවනා කිරීම ඇතුළත් කරන්න. දිගුකාලීන සෞඛ්‍ය අරමුණු සමග පෙළෙන පෝෂණ වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කිරීමද මේ හොඳ වසරකි. පිළිස්සීම වැළැක්වීම සඳහා වේගවත් ක්‍රියාකාරකම් අධික ලෙසන් වීමෙන් වළකින්න. යතුරු මාසය නව සෞඛ්‍ය ඉලක්ක තැබීම සහ ඔබේ ජීවන රටාව පුනර්ජීවනය කිරීම සඳහා මාර්තු වඩාත් සුදුසුය. වෘත්තීය සහ අධ්‍යාපනය වෘත්තීයමය වශයෙන් 2025 ඉදිරි ගෞම් වසරකි. නව අවස්ථා සහ නායකත්ව භූමිකාවන් විශේෂයෙන් අප්‍රේල් සහ අගෝස්තු අතර ඔබේ මාර්ගය පැමිණේ. සිසුන් තරගකාරී විභාගවල හෝ උසස් අධ්‍යාපන අභිලාෂයන්ගෙන් එක්සෙල් වේ. මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වය ඇත. නමුත් දෙවන කාර්තුවේ ආවේගශීලී ආයෝජන වලින් වළකින්න. ව්‍යාපාර කාරක ජනතාව සහයෝගීතා ඉමු ලදයි.